හෙලෝ යාළුවනේ ඉතින් මොකද වෙන්නේ? ඉතින් මම හිතනවා දැන් ගොඩ කාලෙකින් මම මේ වීඩියෝ එකක් දාන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට පෙන්නන්න යන්නේ අපේ ගමේ තියෙන රහස් පාරවල් දෙකක්. රහස් පාරවල් දෙකක් කියවට මේක මිනිස්සු යනවා. ඉතින් මොකක්ද කියන්නේ? හිඩන් පාරවල් මොකක් හරි ඒ වගේ පාරවල් දෙකක් තමයි අද මම වීඩියෝ එකෙන් කරන්න යන්නේ. ඉතින් පළවෙනියට මම කියන්න ඕනේ ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා මේ වීඩියෝ එකට like එකක් දාන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු. Okay guys, මේ තියෙන්නේ පළවෙනි පාර. ඔයාලට පේනවා ඇති. මේ පාරට අපි කියන්නේ බෝලහේන පාර කියලා. මේ පැත්තේ පොඩ්ඩක් අර ජරා ගොඩවල් හැම තියෙනවා guys, ඒව ගණන් ගන්න එක. මේ පාරේ පොඩ්ඩක් ඔය සර්පයි නයි එහෙම පොඩ්ඩක් ඉන්න පාරක් මේ පාර. මෙන්න මේ තියෙන අපේ ගෙදර, මේ උඩ තියෙන අපේ ගෙදර. ඊට පස්සේ මේ වත්තේ අපි එක එක පැල හිටවලා තියෙයි. ඒව නම් දැන් නෑ guys, ඒ වෝල් වලට වැහිලා. මේ උඩහ ගෙවල් ටික අර උඩ අර තියෙන උඩහ ගෙවල්. මේ ගෙවල් මේ පාරේ. ඉතින් මේ පාරෙන් උඩට කොහොමද ගෙවල් තමයි තියෙන්නේ. ඉතින් මම මේ පාරෙන් පාදුරටත් ගියා කියලා වැඩක් වෙන්නේ නැති වෙයි. මේ තියෙන යාළුවනේ ඇල. ඔයාලට බයිසිකල් යන සද්දයක් එනවද දන්නේ නැහැ. ඒ එහා පාරේ මේ පාර නෙමෙයි. මේ තියෙන යාළුවනේ ඇල. මේ අයිස් වතුර බහිනවා. ඔයාලට පේනවා ඇති. චරයි යාළුවනේ මේ පාරණ තියෙන්නේ කියන්න. මේ උඩහට තව ගෙවල් තියෙන්නේ. මං උඩහට නම් යන්න ඕනේ නෑ. ඒකින්ද උඩ පල්ලෙකුත් ඉන්නවා. එහෙනම් අපි වැඩි කතා නැතුව දෙවෙනි පාරටත් යමු. ඉතින් යාළුවනේ මම දෙවෙනි පාර විදිහට තෝරගත්තේ අර මං කිව්වේ පාර යාළුවනේ. ඔයාලට මතකයි මම පළවෙනි වීඩියෝ එකකින් මෙතෙන් තියෙන පාරට යනවා කියලා කීවා. මං ගියේ නෑ. ඉතින් guys ගෙවල් තියෙනවා. ඉතින් මේ කන්ද උඩ පාර. මේ පාර බල්ලු ඉන්නවා guys. අර එක්කෙනෙක් ඉන්නවා බුදියා. ඩගේකින්ද ෂේප් එකේ යන්න ඕනේ. මේ කන්ද උඩටම ගෙවල් යාළුවනේ වලට පේනවා ඇති. මේ කැලෑව මේ පැත්තෙත් යාළුවනේ පොඩ්ඩක් නයි එහෙම වැඩි. ඉතින් guys මෙන්න මේ තියෙන්නේ මේ මැණික් කපන කෙනෙක්ගේ ගෙදරක් guys. මම අහලා තියෙන විදිහට මෙන්න අපි පළවෙනියට හිතුවේ guys මේක වලව්වක් කියලා. මේ පල්ලෙහාට යන පාර. අර පල්ලෙහාට වැටෙන්න යාළුවනේ ඔයාලට මම පළවෙනි වීඩියෝ එකේ මොනරෙක්ගේ මේකක් ගෙනාවා. ඒ මොනරාවේ මේ පාරේ උඩට තමයි. ඉතින් පල්ලෙහා පාර නම් මට යන්න විදිහකුත් නැහැ. පල්ලෙහා මෙතන බල්ලෙකුත් ඉන්නවා යාළුවනේ. ඉතින් පල්ලෙහා ඔය නයි ඒ වගේ සතුත් ඉන්නවා. ඔයාලට zoom කරලා පෙන්නන්න. අර තියෙන පාර. ඒකෙන් තමයි guys මේ පාර dirty පොඩ්ඩක්. ඉතින් අද මම පල්ලෙහාට යන්නේ නැහැ කියලා මම හිතනවා. ඉතින් යාළුවනේ ඔන්න ඔච්චරයි යාළුවනේ. ඉතින් අද වීඩියෝ එකකින් මේ වීඩියෝ එක ගොඩක් දිග වීඩියෝ එකක් නෙවෙයි කියලා මම හිතනවා. ඉතින් ඔයාලගේ අදහස් තියෙනවා නම් ඒවා පල්ලෙහෙන් කමෙන්ට් කරන් යන්න. ඊට පස්සේ මම තව අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන්නම්. ඉතින් ඔයා ආයෙත් මතක් කරනවා මම ඔයා අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා මේ like බන්නත් මේ වීඩියෝ එකට click කරලා තියාගන්න. ඉතින් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.